प्रियादर समुद्र समुद्रेनी 2025 वर्षයේ චකාරික කාලය ආරම්භ කරලා ගිය බදාදා අපි අද චකාරිකේ පළවෙනි දිනට පැමිණලා තිබෙනවා. ගිය බදාදා චකාරිකේ අපි සිහිපත් කරනු ලැබුවා ජේසුස්ගේ දුක ප්‍රාන්තියට සූදානම් වෙන ආකාරය. යාඥාව දන් දීම උපවාසය කියන මූලික කරුණු පෙරදරි කරගෙන මේ චකාරිකේ සූදානම් වන්නට අපිට ආරාධනා කරනවා. ඒත් අපි මොකටද සූදානම් වෙන්නේ මේ චකාරික කාලේ? මොකටද ළමයි? චකාරිකේ සූදානම් වෙන්නේ මොකටද? පාස්කු අභිරහස සිදු කරන්න. යේසුගේ දුක ප්‍රාන්තිය මරණය හා උත්ථානය අර්ථාන්විතව සිදු කරන්න. අපි දන්නවා දැන් මේ සූදානම් වීම හරි වැදගත්. දැන් මේ විදිහින් දිව්‍ය පූජාවට අපි සූදානම් වෙනවා. මොකද සූදානම් වෙන්නේ? ඊයේ හවස ඇදලා කට්ටියක් අත්සපු ගාලා ගියා නේද? මේවා සූදානම් කරලා මකුළු දාලා මෙදු විදිහට දාලා අස්පස් කරලා ගියා. කීවි බලාගත්තා. නේද? අපි ගෙදර දොරේ ඊයේ හවස හෙට මොනවද ආදෙන්නේ කියලා අයිය සූදානම් කරලා සූදානම් වෙන අදානවා. ඒ සූදානම හරි වැදගත් වුණා දෙයක්. සූදානමක් නොතිබුණාම දැන් ගෙදරක උත්සවයක වුණා කාලයට සූදානම් වෙන්න. සමහරව අධිශීලීත්ම කලබල වෙනවා. සූදානමක් ගොඩක් දැන් ඔබට මතක ඇති මේ පරිදි අවුරුදු 10ක් පුරාවටම පීතුමාලාට කෑම දුන්නා. නේද ඔබ? බොහොම හොඳ දෙයක්. ඒතර ඔබ සූදානම් වෙනවා. පාදට මොනවද ගෙනියන්නේ? මොනවද කොහොමද හදන්නේ? එහෙම හදනකොට මෙහෙම හදනවා හොඳයි නේද කියලා සූදානම් වෙනවා. රැස්ති වෙනවා. පල්ලි මංගල්‍ය තියෙනවා. ඒකට සූදානම් වෙනවා. මේක හරි වැදගත්. ඒතර චකාරිකේට සූදානම් වීම හරි වැදගත්. අර්ථාන්විතව පාස්කු අභිරහස සිදු කර නැත්නම් මෙහෙ තමයි. මේ මෙහෙ ගෙවුව කොහොම හරි ඉවර කරගත්තා. ඒක වැඩක් නෑ. අර්ථාන්විතව දැන් අපි දන්නවා අද පළවෙනි කියවීමේ කියුණා පොරොන්දු දේශයේ දෙවියන් වහන්සේ කිරියෙන් පැලියෙන් ඉතිරෙන පොරොන්දු දේශයට ජනතාව ගෙන යන්නට අවුරුදු කීයක් සූදානම් වුණාද? එහෙනම් පොරොන්දු කරන අවුරුදු කීයද? 40ක්. බලන්න දෙවියන් සූදානම් කරගන්නවා. ජේසුස් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නට කාන්තාරයේ දින කීයක් හිටියද? 40ක්. සූදානම් වුණා. ඒතකොට ප්‍රසිද්ධ ජීවිතේ දේව පුත්‍රයා වුණා. ක්‍රිස්තුනාස් දේව පුත්‍රයා වෙලා වුණා ප්‍රසිද්ධ ජීවිතේට සූදානම් වුණා. ඒතකොට අපිටත් මේ දින 40 දීලා තියෙනවා පාස්කු අභිරහස සූදානම් වෙන්න. ඒතකොට මේ සූදානම් වෙනකොට මා ප්‍රියාදර සමස්තදේනේ අපිට එන දුරු පරීක්ෂා තමයි අද මේ වාක්‍ය තුළ විශේෂම සවිශේෂී තුළ අපහාර ගෙන දක්වන්නේ. අපි සූදානම් වෙනවා. එතකොට අපි සූදානම් වෙන ප්‍රධානම ක්‍රමය තමයි චකාරිකේට යාඥාව තුළ. එතකොට එදා අනුබදවදා සවිශේෂී කියන අපි යාඥා කරන අතුරු කාමරයට වැද රහසිගතව යාඥා කරන්නේ. එතකොට මේ චකාරිකේ අපි යාඥාව වැඩිපුර කරන්නට ඕනේ. මොනවද අපි කරන්නේ යාඥා? ගෙදර කොහොමද කියනවා. චකාරිකේට ආවේනික යාඥා මොනවද ළමයි? පාද නමස්කාර. ශුද්ධව මේ තමයි බයිබලයේ සුවිශේෂ වල සඳහන් වන ජේසුස් වහන්සේගේ දුක ප්‍රාන්තිය කියවෙන සුවිශේෂ වඩිපුර කියවන. ඒතර මේක තමයි යාඥාව. ඒතර මේ යාඥාව අර්ථාන්විතව අපි සිදු කරන්නට ඕනේ. ජේසුස් කියන්නේ අතුරු කාමරයට වැද දොරකඩ වසාගෙන යාඥා කරා. ප්‍රසිද්ධියේ යාඥාවට වඩා අභ්‍යාස. මේක යාඥාව මාපියන්දර සාවසද්දේ අපි අර කුඩා දරුවෙකුට බෝනික් කික් දෙනවා වගේ දෙයක් නෙමෙයි. දැන් කුඩා කරලා යාඥාව කියන්නේ සැනසීමක් කියලා දෙන දෙයක්. අපිට විසඳුමක් කියලා දෙන දෙයක්. නේද? සමහරක් වෙලාවට අපි හිතන්නේ ඒ වගේ. යාඥාව කරලා ඉවරනට පස්සේ අපිට විසඳුමක් තියෙනවා. මේ අපි මොනවා හරි ඉල්ලුවා ඒක ලැබෙන්නට ඕනේ. ඒක නෙමෙයි යාඥාව. යාඥාව කියන්නේ සංවාදයක්. දෙවියන් වහන්සේ හා මිනිසා අතර සිදුවන කතා බහ. දැන් ඔබ යාඥා කරනකොට මේ කාලේ දැන් පාද නමස්කාරය කරනවා. බලන්නේ ඒක සංවාදයක්.
ගොඩාක් පාළි වල සිදුවෙන මොකද්ද? අර පොතේ කියන දේ ගිරව් කියලා වගේ සරබර මේ ශේෂ්ඨ වේවන නමස්කාර ප්‍රශංසා කරන ආයෙ කියවගේ ඉවරයි. හිත සංසගත ඉවරයි. පොඩි ළමයි ශ්‍රී බඩුවක මේ ශ්‍රී ලංකාවේ වගේ. එයාගේ සැනසෙනවා. යාඥාව කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. මම දෙවියන් වහන්සේ සමග කතාවක්. මම කතා කරනකොට දෙවියන් වහන්සේ දෙන දෙයක් අහගන්නට මම නිශ්ශබ්ද වෙන්නට ඕනේ. ඒක හරි වැදගත්. නැත්නම් දැන් ගෙදරක බලන සංවාද සිද්ධ වෙනවා. නේද? අම්මා සොරජෝතියක් නැතුව හස්බන්ඩ් අම්මා කියනවා. හස්බන්ඩ් හිතනවා මගේ අම්මෝ මොකද්ද මේක කරන්නේ? දෙයනාසෙත් එහෙම තමයි මනස කියනවා. මම උත්තරේ දෙන්නකම් ඉන්නේ නැහැ. කියලා පිටපොතේ දාගෙන යනවා. යේසුස් බලන් ඉන්න උත්තරේ දෙන්නේ. ඊට පස්සේ අපි කියනවා වැඩක් නෑ යාඥා කරන්න. හවුනේ. අපිට දෙවියන් වහන්සේ කතා කරන එක සමත් වෙන්නට තරම් අපි නිශ්ශබ්දතාවයක් නෑ. සුදු බයිබලයේ ගීතාවලියේ සඳහන් be still and know that I am your God. Be still. නිහඬ වෙන්න, නිශ්චල වෙන්න. ඒකයි ජේසුස් කුරාන කියුනේ තමයි අපොටි ගහන හොසානා කියලා රබන් ගහන ඒ කුරාන කියුසුම යාඥා කරනවා. අද බොහෝ තැන්වල ඒක සිද්ධ වෙනවා. ජේසුස් කිව්වේ මොකද්ද? ඔබේ අතුරු කාමරයට වැටෙන්න. ඒ කියන්නේ ගෙදර බෙඩ්රූම් එකට ඇදලා කියනකද? නෑ. ඔබේ අතුරු කාමරේ මේ හදවතේ ඇතුලේ අවිනාමි දෙවිසා මෞතුමිය ඒ කතන්දරේ කියවේ නයන්නේ පොතේ සඳහන්නවා. යාඥාවේ කුටි තියෙනවා. ඒකේ ඇතුලේ කුටියට වැඩ. කියන හදවතින් යාඥා කරන්නේ, නිහඬව යාඥා කරන්නේ. දැන් දෙවිසා මෞතුමිය මේ කෝච්චියකට යාඥා කරා. කොච්චර සද්දපද තියෙන තරම්. බාහිර සද්ද අපිට වැදගත් නෑ. අපි දෙවියන් එක්ක සම්බන්ධ වෙන ඇතුළාන්තයෙන් හදවත ඇතුලේ. ඒ හද ශබ්දය අපිට ඇහෙන්නට ඕනේ. එතකොට ඒක තමයි සැබෑ යාඥාව. එතකොට මේ චතාරිකයේ සූදානම් වෙනකොට ජේසුස්ගේ දුක ප්‍රාප්තියට මේ යාඥාව. අද යක්ෂය ඇදලා ජේසුස්ගේ යාඥා කියන මේ ගලගෙඩිය පාන් වෙන්නට අර කරන්නේ. අපි සමානක් කියලා යාඥාව හොයන්නේ භෞතික දේවල්. අවශ්‍යතාවයන් සපුරා ගන්න කුසගින්න සපුරා ගන්න තමයි එතන යාඥා කරන්නේ. අපිත් ඒ වගේ වෙන්න පුළුවන්. මේ චතාරිකෙත් අපි යාඥා කරන්නේ ඒ වගේ දෙයකට. ඒක ජේසුස් කියනවා මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවේ. දැන් බලන්නට මන්දන ක්‍රියාවේ පරිශීල රැකමින් වැඩිපුර අපමානීය උච්චාරණය කරමින් පාද නමස්කාර කරමින් ශුද්ධෝපය කරමින් යාඥා කරනකොට දෙවියන්ගේ හද ශබ්දය අපිට ඇහෙනවා. ඒ යාඥා අපි ඔප්පු කරන්නේ අපගේ භෞතික අවශ්‍යතාවයකට, කායික අවශ්‍යතාවයකට, කාල බින මැරෙන අවශ්‍යතාවයකට. ඊට වඩා දෙයක් තමයි මගේ යාඥාව කේන්ද්‍රගත වෙන්නට ඕනේ අවසානයේ වෙන්නට ජේසුස්ගේ දුකප්‍රාප්තියට දායක වෙන්නට. ඒකයි අපේ කාලේ යාඥා වෙනස. අතන කරේ මොකද? මේ යක්ෂය ඇදගෙන මේ ගල්ගිරි පාන් වෙන්නට අර කරනවා. භෞතික ආහාරය බවට පත් කරගන්න. ඉතින්දා ජීවිතේකට, මෙලොව ජීවිතේට. ජේසුස් කිව්වා මෙලොව ජීවිතේ විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ උත්තරණයේ පස්සේ ජීවිතේ සදාකාලික ජීවිතේ. ඒතර ජේසුස්ගේ පාස්කු අභිලාෂය අපිට ගෙනල්ලා දැක්වේ අන්න ඒ ජීවිතයට පාත්‍ර වෙන හැටි, පංගුකාර වෙන හැටි. ඒ නිසා අපේ යාඥාව පාද නමස්කාරයේ ශුද්ධෝපය මේ දවස් බයිබලයේ වැඩිපුර කියමින් මාර්ගය ආදර සංසාරයෙන් කේන්ද්‍රගත වෙන්න ඕනේ. ඒ තුලට ඒක ලබා ගන්නට පාස්කු අභිලාෂයට අර්ථාන්විතව සහභාගී වෙන්න සූදානම් වීම යාඥාවක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම යේසුස්ගේ නමස්කාරයක් කියන මට නමස්කාර කරන්නේ ජයශ්‍රී සියල්ලම මම ඔබට දෙනවා. අපි වචනෙන් කියනවා මම ඉස්සරහ කොන්දරමපා. අපි සමානක් වෙලාවට මේ කාලේ අපේ දේශපාලනයේ සහ අපේ රට හැදිලා තියෙන සමාජයේ හැදිලා තියෙන තව කෙනෙක් පාලනය කරන්නට මේ භෞතික අවශ්‍යතාව සඳහා අපි අපේ කොන්ද රමනවා. ඒ වගේ වැඩක් අපි කරන්නේ. ඒ වගේ වැඩකට යාඥා කරන්නේ. ඒ වගේ වැඩ මේ දවස්වල එන අපේ භෞතික ප්‍රයත්න සඳහා ලෞකික සංවර්ධනය සඳහා ආර්ථික වාසි සඳහා අපි හොර වැඩ කරනවා. අපේ ප්‍රතිපත්තියන අපි පාවා දෙනවා. කතෝලික ධර්මයේ තියෙන ප්‍රතිපත්තිය විශේෂයි නේද? අපි මොනවා හරි දෙයකට සම්බන්ධ වෙන අපේ ධර්මයේ අනන්තතාවය අපි කෙලසනවා. නේද? අපේ ජේසුස් වහන්සේ දේව පුත්‍රයන් ලෙස පිරිසිදු ධර්ම ඒක දේවාදී අපිට ගෙනාවා. දෙවියන්වහන්සේගේ ධර්ම. ඒකට පිටුපාරේ පරිබාහිරව
අපි වැඩ කරන්නේ කරන ලෞකික මානසිකව යක්ෂයෝ කියන මේ චතුරාර්ය කාර්යයේ මේ පාසල් තුළ ළමයි තරුණ තමුන්ගේ රැකියාව සහ ඒ කරන සමුන් ආශ්‍රය කරන අය අතර අපිට මතක් කරලා දෙනවා එහෙම නමස්කාර කරන පොන්දනවන්න එපා මේ අනවශ්‍ය මේ කායික අවශ්‍යතාවය නිසා ලෞකික අවශ්‍යතාවයන් ඉදිරියේ විශ්ේ නොකරන්නට තුන්වෙනි එක තමයි පරීක්ෂාව ධර්මවාදී ශාස්ත්‍රයව මෙතනින් පයින්ද මේ රක්ෂා කොට උදෙකින් දේවමාලිකාව දෙක මෙතනින් පයින්ද අර පිළිතුරු ගියේ කියවන පිළිතුරම තමයි යක්ෂා කොට කරලා කියන්නේ ඔබගේ අය ගලක නොවදිනසේ දේවදූතයෝ උසුලා ගන්න පරීක්ෂා කරනවා අපි සමාන කරන යාඥාව තුළ දෙවියන් වහන්සේ පරීක්ෂා කරනවා ඔබ වහන්සේ ඉන්නවනම් මට 9 days දෙන්න ඔබ වහන්සේ ඉන්නවනම් මට ඊළඟම ලකුණු ලබා දෙන්න ඒක දුන්නොත් මම විශ්වාස කරනවා හාස්කම් අද ගොඩක් අය හාස්කම් පස්සේ දුවනවා නේද මේ කුරුණෑගල මෙයාවටනොත් යන බස් අරගෙන නේ ඒක මහා නේද දේව වචනේ ප්‍රකාශ කරන හැම කෙනාම දිවසවල නෙමෙයි සුද්ධ බයිබලයේ සඳහන් කරන අවසාන කාලේ විවිධාකාරයේ වෙනවා හාස්කම් සොයාගෙන අපි යනවා නේද මැජික් හොයාගෙන අපි යනවා මම දන්නා සමහර ඔය සුරමිහා කරන ගමන් එකම කණ්ඩායම තමයි ඒක සුරමිහා කරතරකට එක කණ්ඩායමක් ගිහලා මේක ඔබ්සර්ව් නිරීක්ෂණය කරා එතකොට මේ සුරමිහා වෙලාවේදී දරදර සරස් කරලා වැටෙනවා සමහර ඒගොල්ලෝ බැලුවා වැස්ස දවසට වැටෙන්නේ ළමයි කට්ටිය කියන වැස්ස දවසට වැටෙන්නේ ඒ දීප මඩනේ මේ මොන මානසික ලේයක් නේද ඒක හාස්කම් පොරාගෙන යන සමහරක් වෙලාවට ජේසුස් කිව්වේ යක්ෂයා මෙතනින් පයින් හාස්කම් බලනකොට දෙවියන් වහන්සේ ඔසවාගෙන ඉන්න දේවදූතයන්ගේ ජේසුස් එකට යටත් වුණාද නෑ ජේසුස් කිව්වේ තගේ දේවශාස්ත්‍රාංශ පරීක්ෂා කරන කියන සුවිශේෂී සඳහන් කර ඇත ශුද්ධ බයිබල්. ඒ නිසා මා ප්‍රියාදර සංස්කෘතිය අපි ආඥා කරනකොට මේ දුරු පරීක්ෂා තුනේ නොවැටෙන්නට අපි වගබලා ගන්නට අවශ්‍ය විශේෂයෙන්ම මේ චතුරාර්ය කාර්යයේදී. ඒ වගේම මේ චතුරාර්ය සූදානම් වෙනවා වගේම this proclamation pronounce කිරීම announce එක ප්‍රකාශ කිරීම අද දෙවන කියවීම ඉතාමත් පැහැදිලිව සඳහන් කරනවා මිනිසෙක් සිටින් ඇදහිීමෙන් දමින පොළට පැමිණෙන්නේ මුවින් පැවසීමෙන් ගලවනු ලබන්නේය. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේව පුත්‍රයාණන් බව ඇදහිල්ල පළවෙනි දේම ඇදහිල්ල දෙවෙනි දේ ප්‍රකාශ කිරීම. මේ දෙකම වැදගත් වෙනවා. අපි ගොඩක් වෙලාවට අදහනවා ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ සාක්ෂි දැරීමක් අවශ්‍ය වෙනවා. මට විශ්වාස කරන දෙවියන් වහන්සේ මේ දේ මට දුන්නාය ඒක මම ප්‍රකාශ කිරීමක් ඒක සාක්ෂි දැරීමක් සිදු කරන්න අපේ පෞල වෙන්න පුළුවන් දේව සංඝය වෙන්න පුළුවන් හිතුනේකගේ මේ හිතුනේකගේ රැස්වීම කියන්නේ මෙන්න මේකටයි පූජාවට සූදානම් වෙන්න නෙමෙයි ගිහිය ලෙස තමුන් දෙවියන් වහන්සේව අදහන බවත් ඒ අදහපු දෙවියන් වහන්සේගේ සාක්ෂි දරන බවට මට මේ වරප්‍රසාදය හම්බුණා නැත්නම් අපි සංඝයාට ලෙස මේ දේ කිරීම තුළ සමාජයට අපි සාක්ෂි දැරුවා ගමක් ගන්න අපි ගොඩක් වෙලාවට කිතුනෙක්ගේ හයවෙනි පියවරේදී මොකද කරන්නේ ඒකේතර විදිහට යාඥා කරනවා නේද දෙවියන් බලන්න යනවා මේ කාර්ය කරගරස් කරලා බතර වචනේ ගිරව වගේ යාඥා කියලා එන හොඳට දෙයක බුද්ධිය දුන්නේ නැත්නම් උන් දෙයක්වත් දුන්නේ නැහැ නැත්නම් කෝපි එකක් දුන්නේ නැත්නම් කිරි දෙයක්වත් නැහැ කේක් එකක්වත් නැහැ ඕවා කියෝකි වෙනවා කිසිම වැඩක් යන්නට ඕනේ ඇදහිල්ල සහ සාක්ෂි දරන්න මේක තමයි වැදගත්ම ඕපදූප කියවන්නේ නෙමෙයි අපේ සංඝයේ ගිය මාසයේ අපි මේ කටයුත්ත කිරීම නිසා ගමේ අය සැබවින්ම මේ කතෝලික බලන්නේ මේ කොච්චර පුණ්‍ය ක්‍රියාවක්ද කරේ ඒ පවුලට උදව් කරා නැත්නම් ඒ ගමන සුද්ධ කරා මේ වගේ දේවල් අන්න සාක්ෂි දැරීම ප්‍රකාශ කිරීම මේ දෙකම අවශ්‍ය නම් අපේ අනුසාරයෙන් මේ කාලේ අපි ඉතුරුගේ රැස්වීම පවත්වනකොට භක්ති අභ්‍යාස මාලා පාද නමස්කාරය ශ්‍රී ගුරුසේ වන්දනාව කරනවා නේද එතකොට මේ ඇදහිල්ල සහ ප්‍රකාශ කිරීම වැදගත් මේ දෙක ඉතුරු යෝග නැත්නම් කරාගත ශ්‍රී ගුරුසේ වන්දනාව බොරු වැඩක් නැහැ ඔබ ඇදහිීමෙන් මේකට යන්න මේ කුරුසේ උත්තානන ජේසාසේ බුද්ධලා උත්තාන ස්වාමීන් වහන්සේ සැබවින්ම දේව පුත්‍රය මේ කුරුසේ නිකන් කුරුසයක් නෙමෙයි දීදකක් ආහාර ගහපු මේක ලෝකෙට ගැලවීම මගේ පවුලට ගැලවීම අද පළවෙනි කීමේ සඳහන් වුණා දෙවියන් වහන්සේ මහා ප්‍රබල ක්‍රියා කරමින්
දුක් වේදනා ඉදිරියේ මහාකමින් ඉන්නකොට අපේ මොරගසාට සමන් දීලා අපිව ගලවගත්ත කිරියෙන් කරියෙන් දේශයට ආපු බලන්නේ ගැල විශ්වාසය මුතුන් මිත්‍රාතුර තිබුණු ඒ විශ්වාසයේ පුරුෂයෙක් තමයි අපි මේ ආරයන්නේ නැත්නම් හිතුනේගේ අම්මට ඕනේ ඉඳ තාත්තට ඕනේ මොන මල කරදරයක් මේ අලුතෙන් පාඩගෙන කියලා මේක කරන්න කියලා ඒ අදහසින් ගෙනියන වෙලක් ගැරවීමක්වත් කිසිම දෙයක් නෑ අපරාධයි. තව කවුරු ගන්න එපා. බලන්න කියලා ඒක වඩා හොඳයි. ගෙදරට සමුන්ගේ වැඩක් කරගන්න. නේද? වැදගත් වෙන්නේ මේ ඇදහිල්ල කරනකොට නොයේ ගෙනියන දී පුරුෂයවත් හිතුනේගේ වඩාමන පිළිමේවත් නෙමෙයි ගැරවීම තියෙන්නේ. ඉහළ ස්වර්ගයේ ඉන්න දෙවියන්ගේ සුළුවන් අපි ගෙනියනවා. දාමත් හොඳයි හිතුනේගේ තුර. අපේ විශ්වාසය දේව මාතාවගේ ස්වර්ග රාජ්‍යයේ ඉදීමේ අපි ආශිර්වාද කරනවා. මේ මෑණියන් තමයි මේ වඩවන්නේ. මේ ලෝකයේ ගැලවීම දෙන පුරුෂේ යේසුස් වහන්සේ තමයි මේ ගෙනියන්නේ. ඒ ගැලවීම අපිට දෙනවා. සමහර කෙනාට ඒ මැටි පිළිවෙල තුළ ඒ දී පුරුෂේ තුළ ප්‍රාර්ථනාව සිද්ධ වෙනවා. දෙවියන්සට කරන්නේ දෙයක් නෑ. දෙවියන්ගේ සුභම කතා කරනවා. මේ සාරාංශන දෙනවා. ඒ පුරුෂ වලින් දෙය ගැලෙනවා. ඒ දෙවියන්සගේ බලපෑමකම දේව වෙනවා. සමහර අපේ විශ්වාසයේ තියෙනකොට ඉහළින් ඉන්න දෙවියන් වහන්සේ නැත්නම් ඒ ගැලවීම තුළ යේසුස් තමයි මේ ගෙනියන්නේ. ඒතර ඒ ගෙනිච්ච තුළ ලැබෙන දේ අපි ප්‍රකාශ කරන්නට නැදහිල්ලයි ප්‍රකාශ කිරීමයි දෙකම වැදගත්. මේ ආකාරයෙන් මේ චතුරාර්ය අර්ථාන්විතව ගත කරන්නට ඊට පස්සේ අපි පාස්කු අභිනාසිතාම ජයග්‍රහීව සිදු කරන්න පුළුවන්. ඒතර මාර්ගිනාවක් මොනවද ඉතිපන්දම් පත්තු කරලා ගිනි ගොඩවල් ආශිර්වාද කරලා මේ දෙයක භෞතික දෙයක්. අර කෑම පාංගිලිය මගාලිය පාන් කරවගේ භෞතික දෙයක්. ඊට වඩා වැදගත් මේ අපේ අතුලාන්තයෙන් අපි දෙවියන් වහන්සේගේ ගැලවීම ලබන ජනතාව වඩපත් වීමයි. මාපියාද සංසාරයේ මේ චතුරාර්ය සූදානම්කින් සහ ප්‍රකාශ කිරීමකින් ඇදහිල්ල යුතුව කරන්නට අවශ්‍ය වන ප්‍රසාද දවසේදී අප සියලු දෙනා මතම ලබා දෙන්න කියලා අපි ආඥා කරමු. දුර්වල වූ අපි සියලු දෙනාම ශක්තිමත් කරන්න කියලා කල්වාරියාගේ මත ශ්‍රී පුරුෂයේ දේහල අපි ගෞරවගත්ත දේශනාංශයෙන් අපි කනරාකර ඉඳලා සිටිමු.